Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම අරන් ආවිල්ලා තියෙන්නේ කොහොමද ඔයාලට මතක් වෙච්ච ඔයාගේ ෆෝන් නම්බරේ ඔයාගේ ෆෝන් එකෙන් බලාගන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එහෙනම් මම subscribe කරලා තියාගන්න. හරි යාළුවනේ ඉතින් මේක බලාගන්න ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් ඇප් එකට යන්න ඕනේ. එන්න ඔයාලා කෝල් ගන්න ඇප් එකට යන්න ඕනේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. හරි එහෙනම් අපි යමු දැන් කෝල් ගන්න ඇප් එකට. ඒ කියන්නේ ඔයාලා මේ සාමාන්‍යයෙන් කතා කරන කෝල් ගන්න ඇප් එකට තමයි යන්න ඕනේ. ෆෝන් ඇප් එකට යන්න. ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න ඕන මෙන්න මේ විදිහ ඔයගොල්ලෝගේ මේක පෙන්නනවා. ඉතින් මෙතන ඩයල් කරගන්න ඕනේ. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන ඔයගොල්ලෝ මේ ඩයල් කරගන්න මෙතන ස්ක්‍රීන් එකෙත් දැනෙනවා ඩයල් කරගන්න ඕනේ අංකය තරුවයි 132යි හැෂ් තමයි ඩයල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකෙන් කෝල් එකක් ගන්න ඕනේ. කෝල් එකක් ගත්තට පස්සේ ඔයාලට නම්බරේ බලා ගන්න ඕනේ මොන සිම් එකෙන්ද කියලා මෙතන මේව කරගන්න ඕනේ. නිකන් ඩයලොග් සිම් එකේ බලා ගන්න ඕන ඩයලොග් එකෙන් කෝල් කරගන්න ඕනේ. SLT එකෙන් බලා ගන්න ඕන SLT සිම් එක මේ දෙන්න ඕනේ. මම SLT එක දෙනවා. මට SLT එක තමයි බලා ගන්න ඕනේ. ඒකයි හරි ඒක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ USSD code running කියලා වැටෙනවා. මෙතන ටිකක් කරලා ඉන්න ඕනේ. එතකොට හරි ටිකක් කරලා හිටියාම මෙන්න මේ විදිහ එනවා. මේ නම හිටන් ඔක්කොම එනවා. මෙතන මේ ෆෝන් නම්බරේ ඔක්කොම ටික ඔයාගේ විස්තර SIM එකේ විස්තර ඇක්ටිව් කරලා දෙන විදිහ ඔක්කොම ටික එනවා. බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහ තමයි ඉතින් සරලවම කිව්වොත් මේක බලාගන්නේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් දැම්ම දාන වීඩියෝ එක ලයික් එකක් දාලා subscribe කරලා ඔයගොල්ලෝගේ අදහස පල්ලෙහා comment section එකේ comment කරගෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න සුබ දවසක් හැමෝටම. මෙන්න මේ විදිහ තමයි ඉතින් බලාගන්නේ. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.